ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන helping verbs according to the subject. ඔයාලා ඔක්කොටම පැටලෙන lesson එකක් තමයි හරියටම subject එකට කොහොමද අපි helping verb එක දාගන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙන්න යන present tense වලින් ඉස්සරහට past tense එකයි future tense එකයි කියලා දෙන්න. අපි බලමු මොනවාද මේ helping verbs වගේම subject මොනවද කියලා. අපි ඉස්සරහම subject එක ලියාගමු. මොනවද ඔයාලා දන්න subject? හරි. මේවා තමයි තියෙන main subject ටික. I මම, he ඔහු, she ඇය. අපි it වලින් අදහස් කරන subject එක ඒවලු මොන හරි දෙයකට. you කියන්නේ ඔයා, we කියන්නේ අපි, they කියන්නේ ඔවුන්. I එකේ helping verbs මොනවාද? am, do, have. මේ තමයි I එකේ present tense එක. මොකද්ද මේ? අපි යකින් දෙමු උඩ. present tense වල තියෙන subject එකට අදාළ helping verb එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. am, do, have. I එක තමයි මේක use කරන්නේ. So he is, does, has. So she දෙන්නේ is, does, has. එතකොට it එකේ helping verbs මොනවාද? It is, does, has. එතකොට you එකේ helping verbs ඒවා වෙනස් වෙනවා චුට්ටක්. are, do, have. එතකොට we කියන්නේ plural ද singular? මේ you කියන්නේ plural singular. මේ ටික singular verb. singular subjects. එතකොට මේ ටික plural subject. එතකොට අපේ helping verb දෙක මේකට අනුව වෙනස් වෙනවා. we එකේ helping verbs මොනවාද? are, do, have. එතකොට they එකේ helping verbs are, do, have. මේවා තමයි I එකේ helping verbs. I am, I do, I have. She එකේ helping verbs. He is, he does, he has. She එකේ helping verbs. She is, she does, she has. මේකේ present tense වලින් අපි normal වාක්‍යයක් හදුවොත් I am a teacher. I do my homeworks. I have a pen. He is a doctor. He does care. අපිට මේ විදිහට present tense වාක්‍ය create කරගන්න පුළුවන්. මේකෙන් ඔයාලට pattern දේවල් අඩු වෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ subject එකත් එක්ක helping verbs පටල ගන්නවා නේ. ඒකේ time එක අනුව, tense එක අනුව මම හිතනවා මේක ඔයාලට හරියට ඉගෙන ගන්න හදන්නේ ඔයාලගේ sentences patterns වලට grammar points වල ලකුණු අඩු වෙන්නේ නැහැ. ඉතින් ඊටු lessons ටික අපි class එකෙන්